Hi guys. මොනවද සුපුරුදු පරිදි අපි ප්‍රෝග්‍රෑම් එකේ ආව වෙනවා. ඇත්තටම මොකද්ද මේ වයිරල් වෙලා යන පෝස්ට් එකක් තියෙන මාතෘකාවක් තියෙන YouTube channel වල සමහර දේවල් වල යනවා මීඩියා වල. ඒ කියන්නේ මොකද්ද මේ ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියා මහින්ද අනුකුමාර දිසානායක වත්මන් ජනාධිපතිට බල කරයි කියලා. ඇත්තටම මේ වාගේ දේවල් මේ පෝස්ට් හරි මොනවා හරි හදද්දි මේ සම්බන්ධයෙන් වගකීමක් තියෙන්න ඕනේ ඕනම කෙනෙක්ට. දැන් මෙතනදී මහින්ද රාජපක්ෂ එච්චර මෝඩද මේ වත්මන් ජනාධිපති අනුකුමාරට බල කරන්න හරි කියන්න හරි මොකක් හරි කරන්න. ඉතින් එතකොට අනිත් එක තමයි අනුකුමාර දිසානායකද මෙතන මේ නීතිය හදාන්නේ. ඒ කියන්නේ අනුකුමාර දිසානායකද අණ කරන්නේ මෙයාවත් තරඟට ගන්න මෙයාවත් තරඟට ගන්න මෙහෙමයි කියලා. නෑනේ. එතකොට මේ රටේ නීතියක් තියෙනවා. ඒතකොට අලු අධිකරණයක් තියෙනවා. හැම කෙනෙක්ම නීතිය ඉදිරියට පමුණුවලා තමයි එතනින් පස්සේ දඬුවම් දෙනවා නම් දඬුවම් දෙන්නේ කොහොමද වෙන්නේ කියන එක එතනින් පස්සේ සිදු වෙන්නේ. මේ පරීක්ෂණ පවත්තලා දැන් මේ වාගේ දේවල් ඇත්තටම ෂෙයා කරද්දි මේ පෝස්ට් එකේම ෂෙයා කරද්දි මේක ලොකු විනාශයක්. මේ රටට අපි ඊට අමතරව කතා කරන්න ඕනේ අනිවාර්යෙන් මේ AI තාක්ෂණය. මේ AI තාක්ෂණයේ ඉදිරි ලංකාවේ ඉදිරි වැඩ කටයුතු වලට ලොකු බලපෑමක් සිදුවෙනවා තමයි මේක සම්බන්ධයෙන් අදට තීරණයක් ගත්තේ නැත්නම් හරි විදියට. මොකද දැන් අපි දැක්කා තව මේ වීඩියෝ එකක් ෂෙයා වෙනවා මේ ලංකාවට මෝදි ආවට පස්සේ අනුකුමාර දිසානායක සමග පාත් එකේ ඇවිදගෙන ඉද්දී ඔවුන් දෙන්න ඩාන්ස් එකක් දාන එකක් හදලා එළියට දාලා තියෙනවා. ඉතින් මේ දේවල් මෙහෙම යනවා කියන්නේ ඒක එච්චර සුදුසු නෑනේ. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඉතින් එතකොට මේ ආකාරයට එහෙම සිදු වෙනවා කියන්නේ එච්චර සුබ දෙයක් නෙමෙයිනේ. ඉතින් අනිත් එක තමයි මේ ඕනම එකක්. ඒ කියන්නේ කිසිම හේතුවක් නැතුව කිසිම ප්‍රතිඵලයක් නැතුව අනුන්ගේ වීඩියෝ එකක් විකෘති කරනවා නම් මේ සම්බන්ධයෙන් පැහැදිලිවම නීතිමය කටයුත්තක් නීතිමය පැත්තක් හැදිය යුතුයි දැම්මම මේ පටන් ගන්න. මේ AI තාක්ෂණය දැන් ඇවිල්ලා පොඩි කාලයයිනේ. එතකොට මේක ඉදිරියට ලොකු විනාශයක් සිදු වෙනවා. මේක ඉදිරියට ලොකු විනාශයක් සිදු වෙනවා. මොකද මේ සාමාන්‍ය මිනිස්සුත් ඉන්න මේ හැම දෙයක් එක්කම දැන් හොඳම උදාහරණයක් පෝස්ට් එකක් ෂෙයා වීඩියෝ එකක් ෂෙයා වුණානේ පහුගිය දවස් ටිකේ අර විල්පත්තු යාළුද කියලා දාලා මේ කොටියේ කිරිබොනෝ ඇවිල්ලා මේ අර ගව දෙනෙක් නේද? ඔන්න ඔහොම මොකක් හරි එකක් දාලා තිබුණා. ඉතින් එතකොට කොටි පැටියේ. ඉතින් එතකොට දාලා තිබ්බා සමහර කට්ටිය පෝස්ට් සමහර කට්ටිය ෂෙයා කරලා තිබ්බා කමෙන්ට්ස් දාලා තිබ්බා අනේ කොච්චර සූක්ත මේක ජීවිතේටම දැක්කා විතරයි මේ ඒ ඇත්තටම සීරියස් ඒ කට්ටිය. මොකද මේක හොයන්න පොඩ්ඩක් අමාරුයි. දන්න කට්ටිය දන්නවා AI කියන එක. මේක ටිකක් හොයන්න අමාරුයි. ඉතින් ඒකත් එක්කම චාමර සම්පත් දන්නේ නැහැ කියන්නකෝ මේ පාර්ලිමේන්තු මන්ත්‍රී. ඉතින් එතකොට මොකක්ද ඉතින් එතකොට මේ විදිහට මේක ලොකු ඉෂුව එකක්. විකෘතිභාවය මේක අවශ්‍ය වෙන තැන් තියෙනවානේ මේක අවශ්‍ය වෙන්නේ හරි විදියට හරි පාත් එකේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රියේ මේ දේවල් ඒ කියන්නේ ක්‍රියේට් කරගන්න ඔය හැම දෙයක්ම මේ AI තාක්ෂණය ඇවිත් තියෙන. ඉතින් එතකොට මේකේ විකෘතිභාවයකින් ඉන්න පුද්ගලයන් මේක එක විෂුවල් විකෘති කරලා එක පුද්ගලයන්ගේ මේ අවයව වෙනස් කරලා එහෙම විකෘති කරලා මේකට මේ ෂෙයා කරන්න හදන එකක් තියෙනවනේ. ඒකයි අපි කිව්වේ මේකට දැන්වම ඇක්ෂන් එක ගත්තේ නැත්නම් මේ රජයේ විසින් මේක ලොකු අර්බුදයකට මුහුණ දෙනවා මේ රට. මේ රට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා මේකට දැන්වම නීතිමය පැත්තක් හදලා තිබ්බේ නැත්තම්. ඒ කියන්නේ කිසිම මොහොතකට නීතිමය පැත්ත ඇත්තම කිව්වොත් කිසිම මොහොතක කිසිම කෙනෙක්ගේ වීඩියෝ එකක් විකෘති කරන්න බෑ. විකෘති කරන්න බෑ. ඒක ඇත්තටම විය යුතු දෙයක් නේ. කිසිම මොහොතක විකෘති කරන්න බෑ. ඉතින් ඒකත් එක්ක මේ දැන් ඒක ජනාධිපතිතුමාගේ අර මෝදිගේ වීඩියෝ අපිට හොයාගන්න බැරුණා. මේ තිබ්බොත් අපි දාන්නම් ඩාන්ස් කරනවා රේන පාත්‍රි. ඒ කියන්නේ කොච්චර අවලස්සන වැඩක්ද ඒ කරලා තියෙන්නේ. ඉතින් මේක හිතන මිනිස්සු ඒකයි අපි කියන්නේ. මේක සමහර මිනිස්සු කියනවානේ පිස්සුද මේ ජනාධිපතිතුමාට මේ ඩාන්ස් කරන්න මේ දෙන්න. ඉතින් ඒ වගේ හිතන මිනිස්සු ඕන තරම් ඉන්නවා. චාමර සම්පත් තිබුණා ඉතින් තවත් මොනවද අර මේ STF මොකද්ද මේ අර ගණේමුල්ල සංජීවගේ වෙඩික් කරවල ගත්තට පස්සේ STF එකේ අතින් අල්ලලා නිකන් කොමල කරනවා කියලා හිතන. ඒකේ AI තාක්ෂණයෙන් හදලා තියෙන. ඉතින් ඔහුට තේරුම් ගන්නත් බැරි වෙලා තියෙන මේකේ AI කියන එක. ඉතින් ඒක තමයි මේකේ බරපතලකම. මේකත් එක්ක අපි මේ කියන්නේ දැන් මේ වාගේ පෝස්ට් බොරු පෝස්ට් ෂෙයා කරන්න දැන්. හරි මහින්ද රාජපක්ෂ කතා කෙරුවමයි කියමුකෝ. අනිකද කවුද දන්නේ උන් කතා කරාද කියන එක. දැන් ඕක නිකන් කට කතාවක් එහෙම ඇවිල්ලානේ දැන් මේ විදිහට පෝස්ට් හදලා මෙහෙම කරන්නේ. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒකයි අපි කියන්නේ. ඒක එච්චර සුබ දෙයක් නෙමෙයි. මේ දේවල් වෙනස් විය යුතුයි. ඒකත් එක්කම ඔබගේ අදහසත් අනිවාර්යයෙන්ම යටි කමෙන්ට් කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් ගිහින් එන ජයෙන් ජය. ආදරයෙන් ඉල්ලා සිටිනවා channel එක subscribe කරන්න කියලා. ජය